Hi, welcome back to my channel. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අප්‍රේල් මාසයට අදාළ ටැරෝ රීඩින් එක අරගෙන තමයි මම මේ ආවේ අද වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ අපි අප්‍රේල් මාසය කොයි වගේ වෙයිද කියන එක දැනගන්න. ඉතින් මේ පේන පින්තූර හතරෙන් ඔයා වැඩියෙන්ම ආස කප් කේක් එක තෝරගන්න. ඒක තමයි ඔයාගේ ෆයිල් එක වෙන්නේ අද. ඉතින් ටික වෙලාවක් අරගෙන ආසම හිත යන කප් කේක් එක සිලෙක්ට් කරගන්න. ඔයාට අදාළ රීඩින් එක ඔයාට අදාළ ෆයිල් එකෙන් බලා ගන්න පුළුවන්. මම ඔයගොල්ලෝගේ ෆයිල් එකට අදාළ ටයිම් ස්ටෑම්ප් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් එතනින් ගන්න පුළුවන්. එහෙනම් ඔයාගේ රීඩින් එකෙන් හමු වෙමු. Hi pile number 1. ඉතින් ඔයා සිලෙක්ට් කරගත්තේ පළවෙනි කප් කේක් එක නම් ඔන්න ඔයාගේ රීඩින් එක තමයි අපි බලන්න හදන්නේ. ඉතින් ඔයාට අදාළ ටැරෝ රීඩින් එක විදිහට ඔයාට මම මුලින්ම කියන්නම් ඔයා හිතනට වඩා ඔයා ශක්තිමත්. ඔයා යම්කිසි දෙයක් කරන්න පසුගාමී වෙනවා නම් ඇත්තටම එතන තියෙන්නේ ඔයා ඒකට අදක්ෂකම නෙමෙයි ඔයා ඕනවට වඩා බයවීම. ඒ කියන්නේ ඔයා හිතන තරම් දෙයක් එතන නැහැ. ඉතින් ඔයාට රිස්ක් එකක් ගන්න වෙනවා. හැබැයි ඔයා හිතනවටත් වඩා ඔයාට ඒ දේ කරන්න පුළුවන්. ඔයාට මම මේ කියන දේ තේරෙනවත් ඇති. ඔයා යම්කිසි දෙයක් කරන්න බයෙන් ඉන්නවා නම් ඒක ඔයා හිතින් හදාගත්ත බයක්. ඇත්තටම එතන ඒ හැටි දෙයක් නැහැ. නමුත් ඔයා ඒක ලොකු කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයා විසින්ම. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ මට මුලින්ම මේ අප්‍රේල් මාසයේ තුර ඔයාට අභියෝග එනවා නම් බය නැතුව බාර ගන්න. ඒ දේ කරන්න. ඔයාට ඒක කරන්න පුළුවන් කියන දේ කියන්න ඕනේ. ඒත් එක්කම පොඩ්ඩක් හුදකලාව ඉන්න බලන්න. මොකද මං එහෙම කියන්නේ ඔයා තනි වෙලා ඉන්න තරමට මේ මාසය තුල ඔයාගේ මොලේ හොඳට වැඩ කරනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මං කියන්නේ හැමෝමම අමතක කරලා ඒ කියන්නේ කපලා දාලා එහෙම තනියම ඉන්න එහෙම නෙමෙයි. පුළුවන් තරම් මී ටයිම් එක කියන එක ඔයාට ඕන කියන එක පේනවා සහ ඔයාගේ දේවල් වලට ඒ කියන්නේ ඔයා කරන වැඩවලට ඔයා තනියම ඉන්නකොට ඔයාට හොඳ අදහස් ඔයාට ගලාගෙන එනවා කියන එක කියන්න ඕනේ. ඉතින් පරිණත විදිහට හිතන්න ගන්නවා කියන එක මේ මාසයේදී කියන්න පුළුවන්. ඔයා පරිණත විදිහට හිතනවා. පරිණත වෙනවා. යම් යම් දේවල් හොඳට තේරෙනවා වෙනදට වඩා. ඒ කියන්නේ වහා තේරෙනවා කියන එක කියන්න ඕනේ. හොඳ දැක්මක් හැදෙනවා. එක්කෝ ඔයා ඉස්සර හිතපු දේවල් නෙමෙයි දැන් හිතන්නේ. කියන්නේ ඔයා දැන් ඔයාටම දැනෙන්න ගන්න ඔයා ඇත්තටම ඒක නෙමෙයි. මෙහෙම තමයි මේක වෙන්න ඕනේ. මේක තමයි එතන වෙන්නේ. මේක තමයි උනේ. අර ඒ විදිහට ඔයාට හොඳ මේ දැක්මක් හොඳ පරිණතභාවයක් එකතු වෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් ඒක වෙන්නෙත් ඔය තනියම ඉන්න තරමට තමයි ඔයාට ඒ දේ වැටහෙන්නෙත්. ගොඩක් දේවල් ඔයාට තේරුම් යන්නෙත්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඔයා කට්ටියත් එක්ක එකට ඉන්න අවස්ථා හම්බුනොත් විනෝද වෙන්න අවස්ථා හම්බුනොත් ඉතින් ඒවා මගහරින්න එපා. මම කියන්නේ ඔයා පොඩ්ඩක් තනියම ඉන්න. මම මේ කියන දේ කරලා බලන්නකො චුට්ටක් තනි වෙලා ඔයා හිතන්න පොඩ්ඩක් ඕවර්තින්ක් කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ ඔයා කරන දේවල් ගැන පොඩ්ඩක් තනියම හිතමින් කොයි විදිහටද වෙනස් වෙන්න ඕනේ මම කොතනද හදා ගන්න ඕනේ. ඒ වගේ ඔයත් එක්කම පොඩි සෙල්ෆ් ඩිස්කෂන් එකක් කරනවා නම් හොඳයි කියන එක මට හිතෙනවා. ඔයා හිතනවටත් වඩා හොඳට දේවල් වෙන්න ඒකෙන් පොඩි සපෝට් එකක් ලැබෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට ඇත්තටම හොඳ දියුණුවක් සමහර දේවල් ගැන වැටහීමක් ඇති වෙනවා කියන එක කියන්න ඕනේ.
විශේෂම දේ ඒක නිසාමද දන්නේ නැහැ සමහර දේවල් වලින් ඈතට යයි. ඔයාට දේවල් ගැන තේරිලා. සමහර දේවල් ඔයා අතහරි. සමහර විට ඔයා තීරණය කරන්න පුළුවන් මේ රටින් යන්න. එහෙම නැත්නම් ඔයා කර ඉන්න දෙයක් ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා හිතලා ඒක දාලා යන්න. මේක ආදරේ වෙන්න පුළුවන්. ජොබ් එක වෙන්න පුළුවන්. එක්ක ඔයා ඉගෙන ගනිමින් ඉන්න මොකක් හරි වෙන්න පුළුවන්. ඔයාට තේරෙනවා. මේක නෙමෙයි මම හොයන දේ. මේක නෙමෙයි මම බලාපොරොත්තු වෙන දේ. මට වෙන දෙයක් තියෙනවා. මේක තමයි මට ගැලපෙන්නේ කියලා වෙන දෙයක් කෙරෙහි බැඳෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් එහෙම හිතට එනවනම් ඒ දේ කරලා බලන්න. මොකද ඔයා හිතන්නේ නැති මැජික් එකක් එතන තියෙනවා. ඔයාට හිතෙනවා නම් යම්කිසි දෙයක් ඔයාට ගැලපෙන්නේ නැහැ. මට හරියන්නේ මෙන්න මේ දේ කියලා මොකක් හරි හිතට දැනුනොත් ඉතින් මං කියන්නේ හාත්පසින්ම දැන් කර ඉන්න දේ සම්පූර්ණයෙන්ම සහ මුලින්ම ඒක නවත්තලා ඒකෙන් ඉවත් වෙලා යන්න ඕනේ කියලා. ඒත් එක්කම ඔයාට හිතට දැනෙන දේ ඔයා හිත කැමති දේ හිතේ ඉල්ලන දේ කරලා බලන්න. ඒත් එක්කම පටන් ගන්න. සමහර විට ඔයා ඒ පටන් ගන්න දෙයින් තමයි ඔයා අනාගතයේ ඔයාගේ තීරණය වෙන්නේ. කියන්නේ ඔයාගේ අනාගතයේ තීරණය වෙන්නේ ඒ මත කියන එක කියන්න පුළුවන්. සමහර විට මේක ජොබ් එකක් වෙන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ ජීවිත කාලය පුරාවටම ඔයාට මුදල් උපයන මාර්ගය වෙන්න පුළුවන්. ඔයා මේ අප්‍රේල් මාසය හෝ ඊට පසුව ගන්න තීරණයක් නිසා අප්‍රේල් මාසෙන් පසුව ගන්න තීරණයකින් වෙනස් වෙන ජොබ් එක වෙන්න පුළුවන්, ආදරේ වෙන්න පුළුවන්, වෙන මොකක්ම හරි කාරණයක් නිසා ඔයාට ජීවිත කාලයම ඒ මත තමයි රඳා පවතින්නේ. මං කියන දේ තේරෙනවද දන්නේ. ඒක තමයි දැන් අපි හිතමු ජොබ් එක නම් ඔයා ජොබ් එක නම් වෙනස් කරන්නේ ඒක තමයි ඔයාගේ ආදායම් මාර්ගය. ඒක තමයි ජීවිත කාලය පුරාම කරන ජොබ් එක. එහෙම නැත්නම් ඔයා පටන් ගන්න බිස්නස් එක වෙන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ පැවැත්ම රඳා පවතින්නේ මේ මත. ඔයා විවාහ වෙන කෙනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පටන් ගන්න මොකක් හරි සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් ඔයා අලුතෙන් එකතු කරගන්න යාළුවෙක්. මේ දේ ඔයාගේ ලයිෆ් ටයිම් එකට බලපානවා. ඒ කියන්නේ ලයිෆ් ටයිම් එක පුරාම තියෙනවා. ඉතින් මේක ලයිෆ් එකට බලපාන දෙයක් කියන්න ඕනේ. ඒක ඇත්ත වශයෙන්ම කිව්වොත් මැජික් එකක් වෙනවා. ඒ කියන්නේ ඔයාට ඒක හොඳ විදිහට තමයි බලපාන්නේ කියලා කියන්න ඕනේ. ඉතින් මේක තමයි ඊටම කිටි රීඩින් එකක්. ඉතින් මම විශ් කරනවා ඔයාට හොඳ තීරණය ගන්න ශක්තිය ලැබෙන්න කියලා. ඉතින් මං කිව්වත් වගේ බය වෙන්න එපා දේවල් කරන්න. ඔයා හිතන තරම් දෙයක් එතන නැහැ. ඒක මතක තියාගන්න මේ මාසේ. ඒත් එක්කම තනි වෙන්න බය වෙන්න එපා. ඔයාට හිතනවට වඩා දෙයක් ළඟා කරගන්න පුළුවන්. ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ මේ අප්‍රේල් මාසේ. ඉතින් මම විශ් කරනවා ඔයාට මේ අලුත් අවුරුද්දත් එනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දත්. ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ගමන්ම මං ගිහින් එන්න. ඔබට ජය වේවා. hello pal number 2. ඉතින් ඔයාගේ රීඩින් එක තමයි බලන්න හදන්නේ අප්‍රේල් මාසයට අනුව. ඔයාගේ ටැරෝ රීඩින් එක. ඉතින් අපි බලමු ඔයාගේ අප්‍රේල් මාසය කොහොම වෙයිද කියන එක. ඉතින් මේ අප්‍රේල් මාසයේ ඔයාට ඔන්න තෝරා ගැනීම කිහිපයක් තියෙනවා. ඔයාට විවිධ අවස්ථා ඔයාගේ ලයිෆ් එකේ මේක විවිධ විදිහට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ විවිධ අවස්ථාවන් මොකක්ම හරි දෙයක් නිසා අපි හිතමු ජොබ් එක වෙන්න පුළුවන්. මොකක්ම හරි වැදගත් එක්කෝ ලයිෆ් පාර්ට්නර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ විදිහට ඔප්ෂන් කීපයක් පේන්න තියෙනවා. ඒ කියන්නේ ඔයා දැන් ඉන්නව නම් එක්කෝ මම දැන් මේ මොහොතේ රැකියාව කරන එකද විවාහ වෙන එකද තව අධ්‍යාපන වැඩිදුර ඉගෙන ගන්න එකද එහෙම නැත්නම් විදේශගත වෙන එකද ඒ වගේ
කිහිපයක් ඔප්ෂන් තියෙන්න පුළුවන් ඔයාගේ ලයිෆ් එකේ. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ මෙන්න මේ තීරණය. ඔයාට ගොඩාක් තෝරා ගැනීම් තියෙනවා. ඉතින් ඔයා හරි දේ ඔයා තෝරගන්න ඕනේ. ඔයාට ගැළපෙනම දේ ඔයා තෝරගන්න ඕනේ. ඉතින් ඔයා හරි දේ තෝරගත්තොත් අනිවාර්යෙන්ම ඔයාට හිතාගන්න බැරි වෙන විදිහේ බෝනස් එකක් කියලා කිව්වොත් හරි හොඳ ප්‍රගතියක් ඔයාට ඉදිරි අනාගතය කෙරෙහි ලබා ගන්න පුළුවන් මේ තෝරා ගැනීම මත. ඉතින් ඒක ගොඩාක් හොඳ තේරීමක් වෙන්නේ ඔයා තෝරා ගන්න දේ මත. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මේ අප්‍රේල් මාසේ ඔයා ගොඩක් සතුටින් ඉඳී. ඒත් එක්කම හොඳට කාලා බීලා සතුටින් ඉඳී. කොහොමත් අනිවාර්යයෙන්ම සිංහල හින්දු අලුත් අවුරුද්ද එනවා. ඉතින් ඒ නිසා වෙන්නත් ඇති ඔයගොල්ලෝ හොඳට කාලා බීලා ජොලි ඉන්න පුළුවන් කියන එක කියන්න ඕනේ. ඒත් එක්කම අමතක කරන්න එපා මං කිව්වනේ තෝරා ගැනීමක් තියෙනවා. ඒක නුවණින් හොඳින් හිතලා බලලා තෝරා ගන්න ඕනේ. ඒ මත ඔයාගේ අනාගතයේ ප්‍රගතිය තීරණය වෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් කාලා බීලා හොඳට සතුටින් ඉන්නවා වගේම ඔයා ඒ කියන්නේ ඔයා නිකන් අමුතු විදිහට හිතන්න ගන්නවා මේ මාසයේදී. පොඩ්ඩක් සම්ප්‍රදායෙන් පිට පැනලා විවිධ කෝණවලින් ඔයා ලයිෆ් එක දිහා බලනවා. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් දිහා බලනවා. හරි නිකන් දාර්ශනික මතවාද ඔයාගේ කටින් එළියට පයින්න පුළුවන් කට්ටිය ඉස්සරහා. ඉතින් කට්ටියට පේන්න පුළුවන් මෙයා නිකන් හරි නිකන් වෙනදට වඩා වෙනස්නේ. හරි දාර්ශනික වෙලානේ. අමුතු කෝණයකින් මෙයා දැන් බලන්නේ. අර එහෙම දෙයක් කියන්න පුළුවන් කවුරුම හරි වාට. ඔයා වෙනස් වෙලානේ. හිතන පතන විදිය වෙනස් වෙලානේ. ඔයා අනිත් අයට වඩා දැන් වෙනස්නේ. අර එහෙම මොකක් හරි ඔයාගෙන් වෙනසක් දකිනවා. ඔයා ආශ්‍රය කරන අය, ඔයාගේ යාළුවෝ, පවුල කවුරුම හරි කියන්න පුළුවන් මේ දේ. ඔයා වෙනස් වෙලා. ඔයා හිතන පතන විදිය වෙනස් වෙලා. මේක හොඳ විදිහටත් වෙන්න පුළුවන් නරක විදිහටත් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන ඉතින් සැලකිලිමත් වෙන්න. ඉතින් කොහොම වුණත් එහෙම ඔයාට අහන්න ලැබෙනවා කියන එක කියන්න ඕනේ මේ අප්‍රේල් මාසයේ. ඉතින් නරක නැහැ අප්‍රේල් මාසය. ඔයාට අප්‍රේල් මාසයේ මට දෙන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි තෝරා ගැනීමක් කරන්න එනවා. ඉතින් ඒ තෝරා ගැනීම හරියට කරන්න. මොකද ඔයාගේ අනාගතයේ ප්‍රගතිය ඒ මත තීරණය වෙන නිසා. ඉතින් අප්‍රේල් මාසේ හොඳට කාලා බීලා ජොලි ඉන්න තියෙන්නේ. ඒත් එක්කම අරක තමයි වැඩිපුර මෙතනින් ඔයාගේ ෆයිල් එකට අනුව කියන්න තියෙන්නේ තෝරා ගැනීම හරියට කරන්න කියන එක තමයි. ඒක තමයි ෆයිල් නම්බර් 2 ඔයාට කියන්න තියෙන ඉතින් ඔයා ෆයිල් නම්බර් 2 නම් සිලෙක්ට් කරේ පළවෙනි කමෙන්ට් කරන්න ෆයිල් නම්බර් 2 කියලා. ඉතින් ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයගොල්ලන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්න. ඔබට ජය වේවා. හායි පල් නම්බර් 3. ඉතින් ඔයා තෝරගත්තේ තුන්වෙනි කප් කේක් එකද? එහෙනම් ඔයාගේ අප්‍රේල් මාසයට අදාළ ටැරෝ රීඩින් එක තමයි අපි බලන්න හදන්නේ. ඉතින් අපි බලමු තුන්වෙනියට තෝරගත්ත කප් කේක් එක ඔයාට කොහොම වෙයිද කියලා අප්‍රේල් මාසය. ඉතින් අප්‍රේල් මාසේ ඔයාට කියන්න තියෙන්නේ හොඳින්. ස්ටාර්ට් එක හොඳින් වෙනවා. ඊටම සුබවාදීව දේවල් සිද්ධ වෙනවා. ඊටමත් හොඳින් දේවල් වෙනවා කියන එක ඔයාට දැනෙයි. ඒත් එක්කම ඔයාව කවුරු හරි ජජ් කරනවා. ඔයාව විවේචනයකට ලක් කරනවා කියන එක කියන්න ඕනේ. ඔයාව විවේචනයකට ලක් වෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් මේ දේ නිසා සමහර විට ඔයාගේ හිත රිදෙන්න පුළුවන්. ඒ විවේචනය නිසා. සමහර විට මේක පොඩ්ඩක් තදට දැනෙන්න පුළුවන්. නිදි නැතිව ඔයා ඒ දේවල් ගැන හිතන්න ගන්නවා වෙන්න පුළුවන්. නිදි නැතිව ඔයා අඬන්න පුළුවන් සමහර විට. නිදි නැතුව හිතනවා ඒක ගැන ටිකක් ඕනවට වැඩිය හිතනවා කියන එක කියන්න ඕනේ. මේක විවේචනය නිසාම හෝ වෙනත් කරුණ නිසා ඔයාට දුකක් දැනෙන්න පුළුවන්. මොකක්ම හරි කාරණයක් නිසා. ඉතින් ඔයා රාත්‍රියේ නිදි වර්ජිතව ඔයා දේවල් ගැන හිතනවා.
ඉතින් ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. කාගේවත් විවේචනයට භාජනය නොවී ඉන්න, වග බලා ගන්න. ඉතින් ඊට අමතර දෙයක් නම් ඔයාට හිත රිදෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේක වෙන්න පුළුවන් කියලා කියන්නේ අනිවාර්යෙන්ම වෙනවා කියන එක නෙමෙයි ඉතින්. ඔයා හරි විදිහට ඉන්න, හිත රිදීම් එනවා. ඒවා සුවපත් වෙනවා. ඉතින් ඒක නිසා ඒවා වැඩි හිතන දේවල් නෙමෙයි. ඉතින් කොහොම වුණත් ඔයාට මාසය ගෙවිගෙන යද්දි තාමත් හොඳට අතේ මුදල් තියෙනවා කියන එක කියන්න ඕනේ. ඔයාගේ අතේ සල්ලි ගැවිසෙනවා කියන එක කියන්න ඕනේ. සමහර විට ඔයා කාලයක් තිස්සේ ඔයා හිතාගෙන හිටියා නම් ඔයාටම කියලා යම්කිසි ස්ථාවර ඒ කියන්නේ ස්ථීර දෙයක් මොකක් හරි ස්ථීර වත්කමකට ආයෝජනය කරන්න බලාගෙන හිටියා නම් මේ මාසේ හොඳ මාසයක් කියන එක කියන්න ඕනේ. ඒ කියන්නේ ඒක හිතට හරි එනවා කියන එක ඒක හොඳ දෙයක්. ඉතින් ඒක ගැන සැලකිල්ලක් දක්වන්න. ඒකෙන් මොකද ඔයාට අනාගත ප්‍රතිලාභ ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා කොහොමද ඉතින් වත්කමකට ආයෝජනය කරනවා කියන්නේ අනාගත ප්‍රතිලාභ අනිවාර්යයෙන්ම ලැබෙනවනේ. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයකට ඔයාට හිතට එන්නත් ආයෝජනය කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් ආයෝජනය කරන්න හිතාගෙන ඉන්නවනම් මාසයේ අවසානයේ හෝ ලබන මාසයේ මුල වගේ හොඳයි කියන එක මට කියන්න පුළුවන්. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරගත්ත ඔයා. තුන්වෙනි කප් කේක් එක තෝරගත්ත ඔයාට. ඉතින් මේක පොදු රීඩින් එකක් නිසා හැමෝටම ගැලපෙනවද කියන එක මම දන්නේ නැහැ. කොහොම වුණත් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරගත්ත ඔයා අනිවාර්යෙන් සල්ලි මාසයේ අවසානයේදී වැඩිපුර තියෙන්න පුළුවන් අතේ. ඒත් එක්කම වත්කමක් ගන්න ඔයා ආයෝජනය කරන්න හිතට හරියයි. ඉතින් ඒ හිතට එන එක අහක නොදා ඒ දේ කරන්න කියන එක තමයි මම කියන්නේ. කවුරු වුණත් එහෙම කරන එක ප්‍රශ්නයක් නෑ කියන එක තමයි මගේ නම් මතේ. ඉතින් හොඳයි. අර මං කිව්වත් වගේ සුබවාදීව පටන් ගන්නවා මේ මාසය. ඒත් එක්කම ඔයාව විවේචනයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න. දුකක් හිතට දැනුණොත් ඔයා සතුට හිතෙන දේවල් කරන්න. ආස හිතෙන දේවල් කරන්න. සතුටින් ඉන්න. ඒක තමයි කියන්න තියෙන්නේ ෆයිල් නම්බර් 3. ඉතින් සිංහල අලුත් අවුරුද්දක් එනවා. ඉතින් මම ඔන්න කලින්ම විශ් කරනවා එහෙනම් ඔයගොල්ලන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. එහෙනම් ගිහින් එන්න. ජය වේවා. හෙලෝ ෆයිල් නම්බර් 4. ඉතින් ඔයා තෝරගත්තේ 4 වෙනි කප් කේක් එකද? අපි බලමු අප්‍රේල් මාසයේ කොහොමද කියලා ටැරෝ වලට අනුව. ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ කෙනෙක් ඔයාට ටොක්සික් වෙනවා. මේ කෙනා කවුද කියන්න ඇත්තටම පැහැදිලි නැහැ. හැබැයි බොහෝ දුරට මට හිතෙනවා වැඩ කරන තැන. ඔයා වැඩිපුර ඉන්න තැන. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඉස්කෝලේ වගේ යාළුවෙක් වෙන්න පුළුවන්. වැඩ කරන තැන රැකියාවක් කරනවා නම් එතන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයා ඉන්න තැන කෙනෙක් ඔයාට හිතන්නේ නැති විදිහට ටොක්සික් වෙනවා මේ මාසේ. හැබැයි මේ මාසේ ඉතින් වැඩිපුර නිවාඩු තියෙන හින්දා ඒක ලොකුවට බලපාන එකකුත් නැහැ. හැබැයි ඔයාට දැනෙනවා මේ කෙනා පොඩ්ඩක් කරදරයක්. ඔයාට හරි හිතට හරි බරක් දැනෙනවා. මේ කෙනා අමුතු වෙලා වගේ දෙයක් ඔයාට දැනෙනවා. ඉතින් එහෙම දෙයක් වෙන්න තියෙනවා කියන එක කියන්න ඕනේ. පොඩි ටොක්සික් ගති පෙන්නන බවක් ඔයාට දැනෙනවා මේ මාසය තුලදී කාගෙන්ම හරි. ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා ඔයාට මේ මාසේ. පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ ටාගට් එකට යන්න මේ මාසේ නිකන් ඉන්න බෑ කියන එක වගේ දෙයක් මට දැනෙනවා. මේ මාසේ ඔයා කලින්ටත් වඩා මහන්සි වෙනවා කියන එක කියන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට විවේක ගන්න chance එක තිබුණොත් ඔයාට විවේක ගන්න බෑ. ඒ විවේක ගත්තොත් ඔයා පස්සට යනවා. ඒ කියන්නේ ඔයාගේ ඉලක්කය කරා යන්න ඒක පාඩුවක් වෙනවා වගේ දෙයක් ඔයාට දැනෙන්න පුළුවන්. ඉතින් ඔයාට වැඩ කරන්න වෙනවා. නවත්තන්න බෑ. මහන්සි වෙන්න වෙනවා කියන එක කියන්න ඕනේ. හැබැයි ඉතින් ඒක නරකක් නැහැ. ඔයාට හොඳක් මිසක් වෙන්නේ. ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න.
වරදින්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. සමහර විට මහන්සි වෙලා ටිකක් කලකිරෙන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක తాවකාලිකයි. ඔයාට සතුටු වෙන්න පුළුවන් කාලයක් එනවා කියන එක කියන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ මාසේ ඔයාට ගොඩක් කොහොමද කියන්නේ ඒක? අමුතු එනර්ජි එකක් තියෙනවා කියන එක කියන්න ඕනේ මාසය අන්තිම සති වෙද්දි එනර්ජි එක හොඳයි වාගේ. වැඩ කරන අර මුලින් තිබ්බ මහන්සිය නැති වෙලා ඔයාට දියුණුව ගැන හිතද්දී ඒ එනර්ජි එක අප් වෙනවා කියන එක කියන්න පුළුවන්. ඔව්. එතනින් කියන්න පුළුවන් එහෙම දෙයක්. ඉතින් ඔයාට හිතන්නේ නැති විදිහට අහම්බයක් විදිහට හරි යම්කිසි දෙයක් ලැබෙන්න නියමිතයි කියන එක කියන්න ඕනේ. මේක තෑග්ගක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශංසාවක් වෙන්න පුළුවන්. මොකක්ම හරි. හරි ඒ කියන්නේ අහඹුවක් විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කලින් ඉඳලම වෙන්න තිබිච්ච දෙයක්. ඔයාට ඒක එච්චර ගාණක් උනේ නැහැ. එහෙම දෙයක් ඔයාට ලැබෙන්න තියෙනවා. මොකක්ම හරි දෙයක් ලැබෙන්න තියෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. එක්කෝ මේක ලොටරි එකක් ඇදිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශංසාවක්, මහජන ප්‍රශංසාවක්, පිළිගැනීමක්, බෝනස් එකක්. ගොඩක් අයට බෝනස් හම්බෙන්නත් පුළුවන්. හැබැයි මේ අප්‍රේල් මාසෙ නිසා එහෙම දෙයක් ලැබීමක් පෙන්නනවා. ඉතින් හොඳ දෙයක් නේ ඒක. ඇත්තටම වැඩි දෙයක් කියන්න නැහැ. ওই ටික තමයි කියන්න තියෙන්නේ අප්‍රේල් මාසය ගැන. ෆයිල් නම්බර් 4 සිලෙක්ට් කරගත්ත 4 වෙනි කප් කේක් එක සිලෙක්ට් කරගත්ත ඔයාට ඔයාගේ ටැරෝ රීඩින් එකට අනුව කියන්න තියෙන අප්‍රේල් මාසයේ ඔන්න ඔය ටික තමයි. කෙනෙක් ටොක්සික් වෙනවා, මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. විවේකයක් නැති වුණාට එකෙන් හොඳක් තමයි වෙන්නේ. ඔයාට නරකක් වෙන්නේ නැහැ. නරකක් කියලා කියන්නේ කෙනෙක් ටොක්සික් වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. අනිත් දේවල් ඇත්තටම හොඳයි. ඔයාගේ එනර්ජි අප් වෙනවා මාසයේ අවසානයේට යන්න. ඉතින් හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් පාල් නම්බර් 4 කියලා පළවෙනි කමෙන්ට් කරනවා සිලෙක්ට් කරගත්ත පාල් නම්බර් 4 කියලා. නැත්තම් 4 වෙනි කප් කේක් එක තෝරගත්තේ කියලා කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. ඉතින් අලුත් අවුරුද්දක් එනවා ඔන්න සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඉතින් ඔන්න මම මුලින්ම විශ් කරනවා සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.